ලැබුණු විශේෂ පෝතා ශ්‍රී ලංකාවේ ගොබුළු ගම්මානයේ රංගවිට ගංගාව පිටාර ගලීමකට ලක්ව තිබෙනවා. එම හේතුවෙන්ම ප්‍රදේශවාසීන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා. මේ පිළිබඳ වැඩිපුරටත් විස්තර ගෙනීමට අප සමග ගුණපාල රැඳී ගුණපාල මොන්නක් ඉතින් මේ වෙස්ත නිසා චූකරේ දෙනවා. හරි. ඕගොල්ලන්ට බලාගන්න පුළුවන් මේ වෙනකොට ගොමුළු ගම්මානයේ රංගෙවිඩ ගංගාව මෙන්න මේ ආකාරයේ පිටාල ගැනීමකට ලක්ව තිබෙනවා. මේ පිළිබඳ වැඩිදුරට කතා කිරීමට මාත් එක්ක මේ ගම්වැසියෙකු මෙතන රැඳී සිටිනවා. ඉතින් ඔබතුමාට මේ පිළිබඳ මොනවද කියන්න තියෙන්නේ? හොඳ ප්‍රශ්නයක්. මට නම් කියන්න මොකුත්ම නැහැ. බොහොම ස්තුතියි ඔබතුමාට. අර කවුද මේ මහ වරුසාවෙලි දුවන එක? ඔය අර ඩීස් නේ. ඩීඑස් සේනානායකද? නෑ ඔය අලුත් එකෙක්. ඌට මේ මහ වරුසාවේ ගේම් එක බීට් කරන්න ඕනේ කියත්. එයාවට මම මෝඩ මූසලේ. පැස්ස නිසා ගම් වතුර ගල්ලා තියෙන යාළුවේ. අපි ඉක්මනට ගේ ඇතුළේ ගිහලා කතා කරමු. හරි ඉතින් මෙහෙම වැඩේ උනේ. අදත් ඉතින් මම සාමාන්‍ය ස්පීඩ් රන් එකක් තමයි කරන්න හිටියේ. ඒත් මේ කොහෙන්ද ආපු ගුණාටුවන් නිසා දැන් ගම් වතුර ගල්ලා තියෙන්නේ. ඉතින් වැස්සරවත් ගම් වතුරටත් කොටිම කිව්වොත් හෙන. කොටිම කිව්වොත් ඒ වචනේ නොකිය හිටියන හරි වගේ. ඉතින් කොහොම වුණත් අපි අපේ ස්පීඩ් රන් එක කරන් නවත්තන්නේ නැහැ. ඉතින් ඔය බලමු අපිට මේ ගම් වතුර තත්ත්වෙත් එක ගේම් එක බීට් කරන්න පුළුවන්ද කියලා. එහෙනම් අපි යමු අද වීඩියෝ එකට. හරි එහෙනම් මුලින්ම එනම් අපි කරන්න විලේජ් කෙනෙකුත් ගම් වතුරෙන් පීඩා විඳින ගමන් ඉන්නේ. හරි යාගේ ඇතුළට යනවා. හරි ආවිත් අපි කතා කරමු. අපිට කොහොම හරි අයන් හොයා ගන්න ඕනේ. ඉතින් අයන් හොයා ගන්න යාලා දන්නවා අයන් තියෙන්නේ පොය යට. අපි සාමාන්‍යයෙන් අයන් මයින් කරන කේව් වලට ගිහිල්ලා ඉතින් මෙතනදී කේව් සේරම ගම් වතුරට යට වෙලා තියෙන්නේ. අයංගලොම් ඉන්නවා. අයංගලොම් කියන්නේ අයන් 4ක් නේ. 4ක් කව් අවන්න. ඉතින් අයන් 4ක් අපිට මදි. ඉතින් ඒ නිසා කොහොමද අපිට කේව් එකට යන්න වෙනවා. ඉතින් මෙතනදී අපිට කේව් වස්තර යන ඔක්සිජන් ටැංකියක් පිටේ පැත්තෙන් තමයි යන්න වෙන්නේ. ඉතින් මයින්ක්‍රාෆ්ට් එකේ ඔක්සිජන් ටැංකිය නැති නිසා අපි පාවිච්චි කරන්නේ දොරවල්. පොඩ්ඩක් වතුර රස්සේ මේ අරුණ නිසා අපිට ටෝච් ටිකක් ගලවගෙන යන්න. උනාට ටිකක් දරුණුයි වගේ. මෙතන මේ ටෝච් ටිකක් තියෙනවා. මේ ටිකත් අපි යගෙන යන්න. හරි නම් අපි දැන් යමු අපේ කේව් එක පැත්තට. මෙතන SS කියන්නේ අයන් වගේ තියෙනවා. අපි අයන් ටික ලයින් එක අරගෙන යමු. කෝබම් අඩෝ යන්න බා විශ්ව උපට යකෝ මෙච්චර මාරු මයින් කරලා මොකෝ යන්න හදනවද තාඩියක් ඔය පොඩ යටට යම් මේ කේව් එකේ කෝල් තියෙනවා මේ කෝල් ටික ලයින් එකේ මයින් කරගෙන යන්නම් කෝල් ඇති වගේ අන්න වෝටර් ලෙවල් එක වැඩි වුණා තව මෙහෙනුත් තව යන්න පුළුවන් යටට අතන ටයිම් තියෙනවා අම්බෝ අඩෝ තව පොඩ්ඩක් ඉස්ම ගන්න බැරුව මරනවා කොරට පිසි සිද්ධ වෙන වතුරට උස්ම ගන්නවා අඩු මෙතනත් වලක් තියෙනවා කියනකෝ මේ අඩු තව අයන් තියෙනවා නේ වැඩි ෆ්‍රෙන්ඩ් සුපිරි කේව් එක හරන හරදනින් මේ වලවල් තියෙනවා තව අයන් වගේ තියෙනවා එතෙන් දැන් අහලා මේඩික මයින් කරන් යමු මේඩික මයින් කරොත් නම් අපිට ආයේ නැති වෙවි මේඩිකාගෙන අපි යන් උඩට උඩට අඩු දැන් මේ ආපු පැත්තත් තමද කියන් ඔය මෙතන යන්න බෑ හරි සෝක් මේ තියෙන්නේ අපි ආපත අඩෝ ස්ක්‍රීන් එකේ සකම දොරවල් ලස්සනට ස්පෝන් වෙනවා අනේ අම්බෝ විලේජ් එක භාගයක් විතර යට වෙලා තියෙන්නේ මේ සොම්බිලක් ස්පෝන් වෙනවද මේ ගම් වතුරස් අඩෝ මෙතන ගෙයක් සම්පූර්ණයෙන්ම ගිල්ල ගියාන් අවුරුද්ද නැද්ද ඇතුලේ නෑ ඇඳක් තියෙන ඇඳ වැඩක් නෑ ඇඳ තෙමිලත් ගම් වතුර යට වෙලා තියෙන්නේ අඩු අපේ ගම භාගියම යට වෙලා ගියා විලිසිගේ ෆාම් එකත් යට වෙලා මයින් කරගත්ත අයන් ටික පොඩ්ඩක් ස්මෙල් කරගමු මේ එතන ගහ උඩට ගිහිල්ලා ලයින් එක අපි ස්මෙල් වල ටික කරගමු අඩු විලිජ් කොහෙද මම යන්නේ අඩු බෑන්න බා මම උඹට ගිනින්න දෙන්නේ නැහැ ගහන් යන දෙන්නේ නැහැ බෑන්න බෝට් ඔක්ස් දාගෙන ඉන්න විනාඩියක් දෙන්න නැකපන්නක බං ඕයි නැකපන්නකෝ මොකද්ද කරන්නේ ගිල්ල මැරෙන්නේ දාගන්න ඊට මම හොඳ වැඩක් කරන්න මොකද ඉද දැක මූඩ එක ගහන්න ඕන මේ බෝටු නග කර මුට හොඳක් කරන්න කිය බලෙන් කරන්න ඕනමද දැමෝ මේ ගත්තව ගෙනීම කොහෙද ඉඳවන්න මට හැමදනම් මූ අරන් යන්න බෑ මෙතයින්වත් ඉඳගන්න බැරි වැඩ නෑ ගියන් එක තප්පර 3කින් එකත් යට වෙනවා එක හරි ඔන්න යට වෙනවා අම්මට හොඩ දැම්මූ කොහෙද ඉඳවන්න මෙතන විලේජ් කෙනෙක් ඉන්නවා එයාගෙන් ඉඳලා
හරි අපි යන අපේ වැඩ දිනව කරන්න දැන්න පළු යන්න රෑවෙලා තියන්නේ ඒත් මේ ගුණාට උලන් එහෙමමයි මේ ගේ ඇතුළට අපි කියන නේද පොඩ ගිහිල්ලා බලමුද මේ හෙලෝ ඉදර කවුද ඉන්නේ හෙලෝ බලන්න කවුරුත් නැත් ඒ විලේජ් කෙනෙක් ඉන්නවා කියන්න බෑනේ බා විලේජ් මං ආ බේර ගන්නවා වහලා කඩලා දෙන්නම් ඔයා උඩට ගිහිල්ලා වහලට වෙලා ඉන්න හොදේ අයින්නේ අම්බා වහලා මූණ මැද්දාට මූට වදිනොත් එහෙම මූ ඉවරයි ඊට පස්සේ හරි ඌ ගියා ගියා උඩට හරි තාඩින් ඔබත් යට වෙනවා ඔබන්නේ මං ගිහින් මං ඔන්න ඒ නාමරුයි ටූල්ස් ටික හදාගත්තා තව කැමරේකුත් මේ කුක් වෙන දාලා තින්නේ අපි මෙතනින් පොඩ්ඩක් දොයියගෙන හෙට උදේම අපි යන් මේ විලේජ් එක අතහැරලා හරි ඔන්න අලුත් දවසක් හැබැයි කලින් දීප පරණ කුණාටෝමේ තියෙන්නේ හරි අපි යන් ඊ අඩෝ මොන මගුලක්ද මම බැස්සගෙන ඔබලා සලකන්නේ මේ බෝට් එක හරි ඒවර අඩෝ ඊ බීබින අඩෝ බීබිකිනේ අතෝ බීබින දෙන්නේ යකෝ ඵලයන් යන්න ඵලයන් පොඩි උන් හැමතැන උන් එක කීරියොත් අපිට මරව ගන්න වෙන්නේ යවෝ මේ මහ උන්ගෙන් වුණා මේ පොඩි උන්ගෙන් මං කරදද අපොඩ්ඩේ මැරෙනවා එතනදී අනේ අයියේ පීවර අයියේ අයියෝ මෙන්න මො හැමදාම මේ අඩෝ මෙතනත් ස්කේල් එකකින් දැන් ගාව බලන්න හරි වැදුන්නේ නැහැ අයියෝ මෙතනත් අර මු නියුන්නු මේ නියුන්නු හැමදාම පොඩි බේබි සොම්බිලා ඇට කිත්තර එක හොව් අඩෝ මේ ස්කේල් එක අර පැත්තෙන් ගන්නවා මේ පැත්තෙන් ගන්නවා අඩෝ ක්‍රීප් එකෙකුත් අම්බෝ thank you අඩෝ රුයි බෝඩල්ලා හැබැයි මේ එකත් වතුර යට දින කවන්නේ ඊළ බලමු අඩෝ මේ බෝට් උ නටනවා කියන්නේ ලෝට් එක නම් එහෙම වටින කියන දෙයක් නෑ හැබැයි ෆ්‍රන්ට් ඇන්ඩ් ස්ටීල් එක නම් වටිනවා හරි කොහොම හරි මේ පෝටල් එක කම්ප්ලීට් කරනවා නම් අපිට ප්‍රයිම් ඔබ්සිඩියන් එක කඩා ගන්න ඕන ඒත් එක තව ඔබ්සිඩියන් ටිකක් ඕන පොඩ්ඩක් මේ බෝට් එකේ සද්ද පොඩ්ඩක් වැඩි හරි දැන් අපි කතා කරමු මේ රුයින් බෝඩල් එක තියෙන්නේ මෙන්න මේ විදියට එතකොට මෙතන මුළු තුනෙන් අපිට ඔබ්සිඩියන් 3ක් ගන්න පුළුවන් ඊට අමතරව මේ රුයින් බෝඩල් එක පැත්තෙන් තිබ්බ ඔබ්සිඩියන් දෙකක් එතකොට ඒ ඔබ්සිඩියන් දෙකයි අර මුළු තුනෙන් ගත්ත ඔබ්සිඩියන් 3යි ඔක්කොම ඔබ්සිඩියන් 5ක් අපිට එකතු වෙනවා එතකොට ඒ පහ අරගෙන අර කයින් ඔබ්සිඩියන් එක කඩලා එතනට එකයි තව පැත්තෙන් 3යි උඩට එකයි ගහුවාම ඔක්කොම ගානට සෙට් වෙනවා ඉතින් මේ මොන දේ කරන්නත් අපිට මුලින්ම ඩයමන්ඩ් 3ක් හොයාගන්න ඕනේ ඉතින් අතන කේව් එකක් තිබ්බා අපි කේව් වල ලුත් දාලා බලමු ඩයමන්ඩ් 3ක් හොයාගන්න හැද්ද කියලා ඉතින් මේක තමයි ඔන්නේ කේව් එකේ මහා ගැඹුරු කේව් එකක් ඉතින් අපි යමු ඉතුරුතර ගැඹුරු කේව් එකක් වගේ ඉතින් ඩයමන්ඩ් තියෙන යට නිසා අපි යටටම ගිහිල්ලා බලමු එකක් හොයාගන්න හැක්කේ එකක් නෙමෙයි 3ක් ඕන සෝරි එකක් හොයාගෙන වැඩ නැහැ උඩ එහෙන ගහන සද්දයක් ඇහෙනවා අඩෝ ඩයමන්ඩ් එකක් තියෙනවා ඩයමන්ඩ් එකක් මදි අපි බලමු කීයක් තියෙද කියලාද එකයි දෙකයි තුන අඩෝ 3ක් තියෙනවා බස් අඩෝ නෑ 4ක් තියෙනවා පොඩේම 3යි 5ක් තියෙනවා අඩෝ ඩයමන්ඩ් සෝඩ් එකත් අපිට හදාගන්න පුළුවන් 5ක්ම හම්බුණා පික් එක හදාගෙන අපි යමු අර ඔබ්සිඩියන් ටික මයින් කරගෙන හරි ඔන්න දැන් අපිට ගන්න දේ ඉතින් අර ඔබ්සිඩියන් ටික මයින් කරලා පෝඩල් එක හදාගන්න එක අඩෝ මේ මුණ්ඩ පාඩු වෙන්න බැරිද මම ඔන්න නම් අන්තිම ඔබ්සිඩියන් එක ගහන්නේ දැන් මේක ලයිට් අප් කරන මේක වටේ තියෙන වතුර ටික අයින් කරගන්නවා හරි වතුර ටික ගන්න කොහොම හිතවගත්තා අඩෝ තව මේ උඩ බ්ලොක් දෙක වැහුනේ නෑනේ හරි එහෙනම් අපි ලයින් එකේ බෝඩල් එක ලයිට් අප් කරගමු අපි අන්ඩර් වෝටර් බේස් එක ගහලා තියෙන්නේ පෙරවල් ගහලා ලස්සන හදලා තියෙන්නේ මේ ගෝල්ඩ් ටික ස්පෙන්ඩ් කරගෙන ආම කැල්ලක් හදාගෙන නැත්තම් පිග්ලින් ඇවිල්ලා අපිට අයින් වෙනවනේ දැන් යමු එහෙනම් අපි නෙදේකට අඩු නෝබම් මේ නෙදේකට ගංගා අතුරු ගල්ලා තියෙන්නේ දැන් මඩ දින පස්සේ මේ වතුර ඇස්සේ කොහොමද මේ නෙදර් පෝචස් එක හොයාගන්න ඉතින් අපි දැන් ඉන්නේ වයි ලෙවල් 70 ඒ කියන්නේ නෙදර් පෝචස් එක මෙතන තිබ්බත් ඒක අපිට පේන්නේ නැහැ ඒක වතුර යට තියෙන්නේ අපිට ෆෝචස් එක හොයාගන්න නම් වතුර යටින් තමයි යන්න වෙන්නේ ඒ කියන්නේ පීන තමයි යන්න වෙන්නේ දොරවල් ටිකක් හදාගෙන එහෙම ට්‍රැවල් කරලා පටන් ගමු අපි යන දොරවල් ටික යන්න හදාගත්තා දැන් ඉතින් දොරවල් ටික යූස් කරලා අපි නෙදර් පෝචස් එක හොයාගන්න එක අම්බෝ අඩෝ දොර හරි අම්බෝ තියන්ත හැබැයි මේ විදිහට මතා සැතපුම් කිහිපයක් අපිට යන්න වෙනවා ඇයි එතන හොයාගන්න වෙන්නේ නැහැ නේ මේ වැඩි කියන්නේ මේ වතුර රස බ්ලේස්ලෙස් ස්පෝන් නේද දැන් ගිහිල්ලා බලමු ඉතින් යන පැත්ත හරියට දන්නේ නැහැ ඔයි බලහන්කෝ මේ නේද ඒක තනිකර මුහුදක් කියලා
ඒ අඩු මේ ෆෝචස් යන්නේ ඒවා මෙදී ඒක හිතුර අතර ගිල්ල තියෙන ගමන්න අපි පැත්තට ලයින් එක යටගමු හරි දැන් තියෙන කොහොමද මෙතනින් බ්ලේස් ස්පෝනයක් හොයාගන්න ඩොක්ටියල් ලයින් එක ගලවගමු අර හැකලවරින් දැන් බේස් කෙනෙක් අපිට ගහනවා අපිට මොන්ගේ පයබෝල් අතක් පාන්න අපිට වතුරට පැනලා මේ ගින්දර නිවා ගන්න ඇයිද හැමතැනම වතුරනේ ඒද අපේ අඩවිය වගේ තමයි ගුවාගෙන් බ්ලේස් එක හම්බුන්නේ වැඩක් නැහැ පාල කන්න ටික ගහලා දෙන්නේ දැනින් දැන ස්පෝන් යන බ්ලේස් ලෑරෙන්න ස්පෝන් යන්න තාම හොයාගන්න බැරි වුණා මෙතන පාරක් තියෙනවා මෙතන පොඩ්ඩක් ගිහිල්ලා බලමු දොරවල් ලෑස්ති කරගන්න ඕන නැත්නම් ඔක්කොම ගන්නක් වෙන්නේ නැහැ අපිට අම්බෝ ඇති යන්තම් බං කොහමද ස්පෝන් යන හොයාගත්ත වැඩි කියන්නේ මේක වතුර වලින් කවර්ලා තියෙන ඉතින් බ්ලේස් වල ස්පෝන් වෙන්න බෑ අපිට සිත් වෙනවා වතුර සේරා වගේ අයින් කරගන්න අඩු උඹේ දොරවල් අසලට ස්පෝන් වෙනෝනේ බං අයියෝ අවනවන ගහලා මගේ බ්ලේස් ඕ නිකන් මැරෙනවා වතුර දිනනවා අඩු බ්ලේස් එක අම්බුන බ්ලේස් එක අම්බුන බෝ ලොකු දෙයක් තව බ්ලේස් කෙනෙක් ස්පෝන් වුණා එහෙමයි ටක් ගහලා හරි එහෙමයි කො බ්ලේස් එක හම්බුණා හම්බලා තියෙන බේස් දෙකක් තියෙනවා දැන් අපිට ඒ කියන්නේ අපිට තව 4ක් ඕන මේක කඩලා මෙතනින් ලයින් එකේ අඩු හොල්මන් අයිසිනේ බං ගඩම් පාත් වෙන්නේ අඩොඩොයි මැරෙන්න යන්නේ අය මෝ මැරෙනකම් බලන් ඉන්නේ අපිට තමයි මැරෙනවා සීල් එක අයින් කරමු හරි කියන් දැන් බ්ලේස් එක හම්බුණා හම්බුන්නේ නැහැ කියලා තව එකෙක් ඉන්නෝ ඉඳ මැරිලා බ්ලේස් එක දීපන් රත්තරනේ බ්ලේස් එක නොදීන යන්න එපා ඉඳ ආලු බ්ලේස් එක දුන්නා හරි අපිට දැන් අවශ්‍ය ප්‍රමාණයට බ්ලේස් නම් තියෙනවා දැන් අපිට මෙතන යන්නවත් පුළුවන් ඉඳලා නැහැ නේ අපි යන්න දැන් තියෙන අපිට කොහොම හරි එන්න පෙරල හොයාගන්න එක අපි අර පෝනර්ලගේ ස්පෝන් වෙච්ච දනම තිබ්බනේ අර එන්ඩර්මල් ස්පෝන් වල බයෝම් එකක් අපි බයෝම් එක ගියාන් එන්න පෙරල හොයාගන්න එක වහකින්නක් වෙන ගන්න හරි අපි ඕන ප්ලේස් එකට ඇවිල්ලා තියෙන ඉතින් අපි ඉක්මනටම එන්න පෙරලටියක් හොයාගෙන ඉමු හරි ඔන්න එහෙනම් අපි සාර්ථකව එන්න පෙරළුත් තුන හොයාගත්තා එහෙනම් අපි එමු අපේ ඕවල් එකට අපේ අන්ඩර් වෝටර් පෝටල් එක මෙදී දැන් තියෙන ඉතින් අයි ඔෆ් මිනිටි හදාගෙන අපේ ඉම්පෝර්ටල් එක වෙන ගමන ආරම්භ මෙන්න එන ගහනෝ හරි අපි එන එකක් ගහලා බලමු මෙතන කොහොමද මේ පැත්තට යන තියෙන්නේ අපිට මේ කෑම් වලින් පොඩි අවුලක් වෙන සීන් එකක් තියෙන්නේ මේ පාංගට ඉතින් පාංගට අපිට මදිනවා කෑම ටිකක් තියෙනවා වතුර වැඩින් දඩයන් කරන්න යන්නේ හරි අපිට ඕනේ එහෙනම් දැන් නම් කෑම වලින් ප්‍රශ්නයක් නැහැ හරි අපි ඕන කෑම ටිකක් හදාගත්තා දැන් තියෙන්නේ දිශාව හොයාගෙන මේ පැත්තට යන්න තියෙන්නේ දිශාව හොයාගෙන පෝටල් එක හොයාගන්න එක දැන් නම් අපි ළඟටම ඇවිල්ලා ඉන්නේ මම හිතන්නේ අඩෝ ලස්සන සන්සෙට් එකක් අර මේර බැහැගෙන යනවා අපිට බලා ගන්න පුළුවන් මාර ලස්සනයි ඒක හරි ඉතින් ඉර බැහැගෙන යනවා කියන්නේ අපිට කියන්නේ නිදා ගන්න කියලා ඒක මොහොතේ කොහෙද තියෙන්නේ දැන් අපි තව එකක් ගහලා බලමු කොහටද ගියේ පාලෙහාට යන්නේ ඒ කියන්නේ මම හිතන්නේ මෙතනින් කාරගෙන ගියා නම් අපිට සමහර විට ඒක හම්බෙවි සමහර විට නෙමෙයි කොහොම හම්බෙන්න ඕන අඩෝ මෙතරත් අතුර ගියාන් ඉතින් අයියෝ කමන්න නැහැ දැන් ඉතින් මොකක් හරි කරලා පොඩල ගහගන්න බෑ මෙතන ස්පෝර්ට් එකකුත් තියෙනවා මාරු තැනක් හැබැයි මේ ස්ට්‍රෝක් හෝල්ඩ් එක තියෙන්නේ අඩවඩ බබල්ස් වෙරයි මේ බම්බු යන ඉවර යන්නේ අඩෝ සෝමිල දොරේ ස්පෝන් එකලා උඩ යන තැනකුත් අඩෝ මේ තියෙන්නේ මම බලන්නේ දොරක් ගහගමු ඊට පස්සේ අපිට ස්පෝන් එක කඩාගන්නයි අඩෝ යන්න බෑ අඩෝ හරි එහෙනම් දැන් අපි ඉන්දිකට යන්න හදන්නේ අයි පටන් ගමන හොඳයි වගේ මේ මං හිතුවේ මේ ඉන්දගත් යට වෙලා ඇති කියලා. ඉතින් අපි උඩට ගිහිල්ලා බලමු. යට වෙලාද කියලා. යට වෙලා නැහැර මෙතනත් යට වෙන්න ඕන.
මරු ඉන්නක තොතුර ගියහන් අඩු සිරාවට හැම තැන ඔතුර මේක මුහදක් කියලා දිහි නිම මෙතර ඩ්‍රැගනු තින්න දම බාන කොමුණ බංහ අරියපිත මාකරදලවන මේ ඉංගිස්ටල්ඩි කරගන්න නත් මුට ගහන්න වෙන්න ඒ අඩු එන්ඩ්‍රමන්ගේ එන්ඩ්‍රමන්ගෙන මෙද ස්පෝර්ණ හොමද බා ආරි පල්ලහ වතුර නිසා වෙන ඒ කතාරන්න මේ කොමල් කඩාගන්න කිස්ටල්ල අරිදි අප ඉංගිස්ට සේරමගේ ඕන කඩාගත්තා ආරිතින්ත ඔයාල බලන්නති මොකද මේ ෂේඩක රුණ එක සේඩක වුණේ කියන්න දෙයෝ මේ ඩ්‍රැගන්ගේ ළඟට යන්න බෑ මේ ලැක්ගෙන ගත්ත වතුර ගොඩත් තීර මෙතන වතුර ගොඩත් තීර මගේ පිසික පොඩ්ඩක් මේ කෑගහන ගත්ත ඉතින් ඒ නිසා මම මේ අනික ලැග්ගුණා කෑගහන වල ලැග්ගුණා ඉතින් ඒ නිසා මම ෂේඩක අයින් කරලා මෙතනින් යාට සෙල්ලම් කරන්න පටන් ගත්තා හරි හරි ඩ්‍රැගන් බීපල අම්මට යකෝ ඔසි කරනවා හරි හරි පිටිපැත්තෙන් ගියාම අපිට ඔලුවට ගහගන්න ඉන්නේ ඩැමේජ් දෙනවා කොන්නේ මේ බබල් සෙවර් එකේ ඩැමේජ් ලාත් මම බැලුවා මුකින් මේ වදිද්දි පිටිපැත්තට ලයින් එකේ මාරු වෙබු ඉඳ මූ මේ විදිහට වල ටිකක් කියලා හිටියත් හොඳයි පොඩ්ඩ ලේ බහින්න අයියෝ හරි 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 අඩු හරි ආයනෝ නිමැ අඩු වදින්නේ ඔය කොහොමද ගහනොත් දන්නේ නැහැ කොහොමද ෂොට් එක නම් වදිනවද ඕ පේන්නේ නැතුව යන්නේ මම දැන් මොකද භාග්‍යයක් කියලා අර ගොඩ අනේ මන්ද හරි මුගේ හෙල් භාගයක් ඉවරයි අන්න ගියා යනවා හරි මට මේ මෙතන උනත් ඉන්න පුළුවන් දැන් දොර යාඩ යන්න ඕනෙත් නෑ මං කෑම ටිකක් දැම්ම ඒ ටිකක් අරගෙන අපි යතන්න යන්න ආයනෝ හරි පුතේ අඩෝ වතුර තියෙන නිසා හොඳ නැත්තම් උඩ ගිහලා නතර වෙයි මම හිතන්නේ අට ගහන පුරුදු වෙනවා ඔය යන විදිහේ මුල ලයිසන් නම් ගන්න හම්බෙන්නේ කිව්වොඩ අහන එකක් ඉදි හරි ඩ්‍රැගන් ගේ අවසාන ළඟලා තියෙන්නේ හරි කාටිකේ ඉවරයි හරි චුට්ටයි උඩ ගහන්න ඕනේ ගොඩිය හරි යන්නේ ගහ හරි අඩෝ ඩ්‍රැගන් ඉවරයි අර ගම් වතුර ආස්සේ අපි ඩ්‍රැගන් බීට් කරා මේවයි අර එවෙන් ගිහිල්ලා බලමු අපේ ඕවර්ල්ඩ් එකටත් එක හොදයි කියලා අඩු කුණාඩුව නතර වෙලා බා ඒ ඕඩර් ලෙවල් එක වැඩි වෙන එකක් දැන් නතර වෙලා තියෙන්නේ දැන් නම් මාරම ලස්සන වඩ පිටාවක් තියෙන්නේ කලින් තිබ්බට වඩා හරි දැන් අපි අපේ ගම පැත්තට පොඩ්ඩක් ගිහිල්ලමු මොනවා වෙලක් දන්නේ නැහැ හැර අම්මෝ අඩු එමුළු ගවම යට වෙලා කියන්නේ අඩෝ නෝ බා මම හිතන්නේ ඒක විලේජ් කෙනෙක්වත් ජීවිතුන් අතර ඇති කියලා ඉතින් කොහොමද යාළුවනේ මං හිතනවා ඔයාලා ඔක්කොම හොඳින් ඉන්නවද කියලා ඉතින් මේ දවස් ටිකේ අපේ රටට විශාල විපතක් සිද්ධ වුණා. ඉතින් ඔයාලා ඒක දන්නවා. ඉතින් ගම් වතුර ගලින් නායම් වලින් අපේ රටේ ගොඩක් මිනිසුන්ගේ ජීවිත අහිමි වුණා. ඒත් එක්ක මේ ව්‍යසනයට පත් වුණු ජනතාව බේරගන්න ගිහිල්ලා අපේ රටේ රණවිරුවන්ගේද ජීවිත අහිමි වුණා. ඉතින් ඔයාලා දන්නවා මේ කුණාටුවේ අපේ රටේ දකුණු පළාතට විශාල හානියක් සිද්ධ වුණේ නැහැ. ඉතින් ඒ නිසා මට කිසිම හානියක් වුණේ නැහැ. ඉතින් මෙයාලා දකින්න ඇති අපේ රටේ ගොඩාක් මිනිස්සු ව්‍යසනයට පත් වූ ජනතාව වෙනුවෙන් ආහාර පාන සහ අනෙකුත් අවශ්‍ය සියලුම දේවල් විපත් වූ ප්‍රදේශවලට බෙදා හරිනවා. ඉතින් මේ කුණාටුවෙන් ආපදාට ලක් වුණේ මිනිස්සු විතරක් නෙමෙයි. අනිත් සතා සිව්පාවන්ටද මේ ව්‍යසනයට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතින් අපේ අය මිනිස්සුන්ට විතරක් නෙමෙයි සත්තුන්ටද Tamanට පුළුවන් විදිහට උදව් කරා. ව්‍යසනයට පත් වූ ජනතාව වෙනුවෙන් දිවා රැ නොබලා කටයුතු කරන සියලු දෙනාට මේ සඳහා Tamanට හැකියාවරුන් දායක වුණු සියලු දෙනාටත් ගෞරව කරමින් අපගේ වීසයට පත් වූ ජනතාවට නැවත නැගී සිටීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අදට අපි සමු ගන්නවා සුබ දවසක්.